හලෝ එවරිවන් මම රශ්මික අමන්ත. ඉතින් මේවාට අරන් එන්නේ ටාස්ක් සීරිස් එකක්. මේ ටාස්ක් සීරිස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව e-shop එකක් ඩෙවලොප් කරන එක. මේ e-shop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 19. right. ඉතින් මේ තමා ටාස්ක් නම්බර් 19. ඉතින් අපි ටාස්ක් නම්බර් 18 වල කතා කරා අපේ සර්ච් එකේ තියෙන UI එක නැත්තම් ඉන්ටර්ෆේස් එක කොහොමද අපි ඩෙවලොප් කරේ HTML, CSS, Bootstrap, JavaScript වගේ දේවල් languages use කරලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි කතා කරා search engines, අපි කතා කරා search functions දෙකක් ගැන. එකක් තමයි advanced search, අනිත් එක තමයි basic search. එහෙනම් අපි මේකේ කතා කරන්නේ අපේ බේසික් සර්ච් එකේ ප්‍රොසෙසින් පාර්ට් එක නැත්නම් බෑක් එන්ඩ් පාර්ට් එක කොහොමද අපි බිල්ඩ් කරලා තියෙන්නේ, කොහොමද ඒක ප්‍රොසෙස් වෙන්නේ, කොහොමද ඒක වර්ක් කරන්නේ කියලා කතාව. ඉතින් මේක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ ටෙක්ස්ට් බේස්ඩ් ප්‍රොඩක්ට් සර්චින් වලට සහ මේත් එක්ක අපි කැටගරි ෆිල්ටරින් කරනවා. බේසික් සර්ච් එකේදී ඩයිනමික් SQL queries build කරනවා. ඒ වගේම අපිට pagination use කරනවා. limited offset එකක්. යවනම Ajax response generation එකක් අපිට තියෙනවා. අපි සමහර එක මේ මුල් වෙබ් එකෙන් පාවිච්චි කරලා අපි Ajax ඒක මෙතෙන්ට අපි apply කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හිතා ගන්නන්නේ basic search plus PHP කියන ෆයිල් එක ගැන. මේක handle කරන්නේ user inputs receive කරනවා. ඒක text එකකින් හෝ category එකකින් ඒ වගේම page එකකින් වෙන්න පුළුවන්. එක්සාම්පල් අපි විදිහට අපිට සර්ච් පාර් එකකින් අපේ ටෙක්ස්ට් එක එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් කැටගරි එකකින් ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව අපි මොකක් හරි දෙයක් සර්ච් කරායින් පස්සේ මෙන්න මෙතන තියෙන page number එක ක්ලික් කරලා අපේ යූසර් අපිට ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. ඔන්න ඔය ටයිප් තුනේම ඉන්පුට් අපි බාර ගන්න ඕනේ අපේ page එක ඇතුලේ. ඊට පස්සේ අපි dynamic SQL code එකක් build කරනවා. ඊට පස්සේ අපි database එකේ code එක execute කරනවා. pagination calculate කරලා ඉවර වෙලා HTML response එක generate කරනවා. Ajax එක return කරලා final step එක විදිහට output එක ගන්නවා. right. මම දැන් step by step මේ part එක explain කරනවා. මම කලින් මගේ front end එකේ basic search එක කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. මම මේ laptop එක search කරනවා. ඔයාලා බලන්න අපේ laptops ඔක්කොම මේ page net එකලා එනවා. එතකොට මෙතන categories ටික අපිට ගන්න පුළුවන්. මම TV කෙනෙක් කරගෙන ගන්න විශ් කරලා පස්සේ laptop එක product එක TV කෙනෙක් කරගෙන ඉන්න. මම access කියලා දෙන්නම්. right. Asus කියන එකේ laptop category එකේ තියෙන products දෙක වලට පේනවා මෙතන. right. ඉතින් මේක තමයි basic search එක වෙන්නේ. මේකට මම කියව වගේ input types තුනයි තියෙන්නේ. එකක් තමයි text based input එක, ඊළඟට තමයි category based input එක. සාහිනල් දින අපේ pagination based input එක. දැන් අපි යමු අපේ code එක වැත්තට. right. මුලින්ම කතා කරමු අපේ මෙන්න මේ code lines තුන ගැන. විදිහට වෙලා තියෙනවා ඔයාලා දන්නවා අපේ connection file එක include කරන සහ අපේ text කියලා ඉවරලා variable එකක් හදාගෙන post method එක හරහා අපේ user search bar එකට enter කරන text එක අපි අරගෙන තියෙනවා. ඊළඟට category ID එක අපි post method එක හරහාම අරගෙන තියෙනවා අපේ user input කරන category එකේ ID එක. ඊට පස්සේ අපි query කියලා variable එකක් හදාගෙනලා ඒකට assign කරගෙන තියෙනවා select all from products කියලා. අපි මෙතන දාලා තියෙන්නේ product table එකේ තියෙන සීලම data මෙන්න මේ query කියන එකට load කරගෙන තියෙන එක. right. දැන් අපි බලමු අපේ query කොහොමද build වෙන්නේ කියලා. අප මෙතන if statement එකක් දාලා තියෙනවා. මේක තියෙන්නේ ටෙක්ස්ට් එක empty ද කියන එක
සහ කැටගරි ID එක බිඳුවට ඉක්වල්ද කියන එක සහ දෙවනට අපි එල්සිෆයක් දාලා තියෙනවා ටෙක්ස්ට් එක empty සහ කැටගරි ID එක බිඳුවට ඉක්වල් නොවන කියන එක මේකදී අපි අයිඩියා කරන්නේ ඉක්වල් නොවන කියන එක not equal කියන එක සහ third one එක ටෙක්ස්ට් එක empty නැති සහ product category ID එක empty නැති කියන එක. ඉතින් මෙතන statements තුනක් තියෙනවා. මේ තුනට කොහොමද අපි query කරන්න වෙන්නේ කියලා බලමු. first type එක තමයි text එක empty නැති සහ category ID එක 0 වෙන එක. මෙතන query කරන්න වෙන්නේ අපි බලනවා where product title එක like මෙන්න මෙතනින් කියන්නේ අපේ ටෙක්ස්ට් එකට දෙපැත්තෙන් මෙන්න මේ ප්‍රසන්ටේෂන් මාර්ක් එක දැම්මාම මෙතනදි වෙන්නේ ටෙක්ස්ට් එකට අපේ ටෙක්ස්ට් එක ටයිටල් එකේ කොතන හෝ ගෑවිලා තියෙනවද කියන එක. එක්සැම්පල් එකක් විදිහට මම විතර කමෙන්ට් එකක් දාන්න. මම ලැප්ටොප් කියලා ගන්න. ඉතින් මෙතනින් ලැප්ටොප් එකේ දෙපැත්තෙන් අපි මෙන්න මේක ගන්නවා. මේකින් අයිඩියා වෙන්නේ අපි හිතන්න අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා Asus laptop කියලා. මෙන්න මේ විදිහට දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි මෙන්න මේ ලැප්ටොප් එක මෙන්න මේ විදිහට අපිට කෝඩ් එක පාස් කරලා තියෙන සර්ච් රිසල්ට් එක විදිහට මෙන්න මේ දෙකම අපිට එනවා. ඒක තමයි මේ දෙකේම ලැප්ටොප් කියන එක මේ ටයිටල් එකේ කොහේ හෝ ගෑවිලා තියෙනවා. ඒක තමයි හේතුව අපි මෙන්න මේ විදිහට කෝඩ් එක පාස් කරන්න. ඉතින් සෙකන්ඩ් එකේ තියෙන්නේ ටෙක්ස්ට් එක empty නම් සහ product ID එක බිඳුව නෙමෙයි. ඉතින් මෙතනදී අපි ටෙක්ස්ට් එක අරගෙන වැඩක් නැහැ. ටෙක්ස්ට් එකේ සර්ච් කරන්න වැඩක් නැහැ. ඉතින් මෙතන කරලා තියෙන්නේ product category ID එක මේ category අපේ user input කරන category ID එකට දැන් දේවල් equal products ටික එළියට ගන්න කියන එක. සහ තුන්වෙනි එක ටෙක්ස්ට් එක empty වෙන ඒ වගේම category ID එක empty නොවන text එක empty නොවන category ID එකත් empty නොවන. ඉතින් මෙතනදී අපි කරන්නේ product title එකත් like එකක් දාලා අපි කලින් විදිහම කතා කරපු විදිහම දාලා සහ and statement එකකින් product category ID එකත් කලින් වගේම අපි catch කරගන්නවා. right ඊළඟට අපි බලමු අපේ pagination number එක කොහොමද අපි ගන්නෙ කියලා. ඉතින් මෙන්න මේක තමයි කෝඩ් එක. අපි pagination number එක අපි ගන්න. මෙතන තියෙන logic එක මම ඔයාලට පැහැදිලි කරන්න. JavaScript වලින් අපිට page number එකක් එනවා. example එකක් විදිහට අපි 0 කියලා හිතමුකෝ. initial load එකකින් page number එක 1. අනිත් අවස්ථාවවලදී page number එක use කරනවා. ඒ කියන්නේ initially අපි page එක load කරද්දී ඒකේ page number එක එකට තමයි equal වෙන්නේ. අනිත් අවස්ථාවවලදී ඒ page එකට දාලා page number එක එනවා. මෙතන දෙන්න කෝඩ් එක ගත්තොත් ඉතින් මෙතන තියෙන්නේ සරලවම අපි ස්ටේට්මන්ට් if ස්ටේට්මන්ට් එකක් දාලා බලනවා 0 එකට අපේ page number එක equal වෙන්නේ නැද්ද කියලා. එහෙම equal නැත්නම් අපි page number එක equal කරනවා අත් post මෙතෙන් ගන්න page number එකට. එහෙම වෙන්නේ එහෙම නැත්නම් අපේ if එක false වුණොත් එහෙම අපේ page number එක අපි එකට equal වෙනවා. මොකද අපේ initial page number එක number 1 නිසා. ඉතින් මෙතන අපි දාලා තියෙනවා variable result per page කියලා. මෙතන මම මේක equal කරලා තියෙනවා එකට. ඉතින් මේක තමයි reason එක. අපේ results page එකක් වෙන්න එක product එකක් එක page එකකට එන විදිහට. ඉතින් මම example එකක් විදිහට ඔයාලට මේක පෙන්නන්නම්. මම මේ එක කියන number එක තුනකට වෙනස් කරනවා. දැන් අපි බලමු අපි එක page එක products කීයක් show කරනවද කියලා. right දැන් ඔයාලට පේනවා products තුනක් අපිට show කරනවා එක page එකක කියලා. මේකට එකම හේතුව තමයි මම මෙතන page result per page කියන variable එක තුනට assign කරා. ඉතින් ඔයාලා දන්නවා variable එක කියන්නේ temporary memory එකක්. ඉතින් මේක ඕනම අවස්ථාවක change වෙන්න පුළුවන්. මම මෙතන මේ තියෙන variable එක වෙනස් කරපු ගමන් පල්ලෙහා තියෙන හැම එකකම variable name එක දාලව අපේ number එක 3 වුණා. ඒ කියන්නේ අපේ results පෙන්නන්නේ page එකට 3 ගානේ. ඊට පස්සේ අපි තියෙනවා අපේ product card development design එක. ඊට පස්සේ අපි තියෙනවා product card එක අපේ design එක. ඉතින් අපි මේක task number
18 වලදී කතා කරා මේක අපේ UI පාර්ට් එකට අදාළව අපි කතා කරා ඉතින් බැක්කෙන් පාර්ට් එකට අදාළව කතා කරත් එහෙම මේ තියෙන හැම ෆීල්ඩ් එකක්ම අපි ලෝඩ් කරන්න අපේ බැක්කෙන්ඩ් එකේ එක්සාම්පල් එකක් විදිහට product price set down product price එක කොහොම load වෙන්නේ කියලා අපිට span එකක් දාලා තියෙනවා සහ අපි bootstrap class use කරලා තියෙනවා ඊට පස්සේ rs කියලා දාලා අපි මෙතනින් php echo එකක් කරන් තියෙනවා product data කියන array variable එකේ product price කියන variable එක call කරලා ඒක echo කරලා තියෙනවා right ඉතින් ඒකට හේතුව තමයි අපිට direct access කරන්න බෑ අපිට database එක through තමයි load කරගන්නේ එතකොට තමයි අපේ correct price එක එන්නේ ඉතින් full card structure එක ඔයාලලා බලාගන්න පුළුවන් මෙතනදී සහ මේක class number 18 වලදී මේ if else statement එක ගැන කතා කරා මේක කොහොමද logic එක වැඩ කරන්නේ කියලා ඉතින් මම මේ task එකේදී මේක කතා කරන්න යන්නේ නැහැ so අවසාන වශයෙන් මම basic product search backend process එක implement කරේ අපි key components ටික පොඩ්ඩක් අල්ලා ගමු අපි input handling කරේ post method එකෙන් data receive කරලා සහ text and category parameters use කරලා ඊට පස්සේ අපි dynamic column building වලදී 3 search scenarios පාවිච්චි කරා කියලා අපි scenarios තුනකින් මේක search කරා like operation එක පාවිච්චි කරා ඒ වගේම category exact match එකක් කරා සහ combine filtering එක කතා කරා pagination ගැන කතා කරද්දී result pair page එකේ limit එක අපි කතා කරා ඒක සහ මම වෙනස් කරලා පෙන්නන example එකකින් කොහොමද ඒක වෙන්නේ කියලා total page calculation ගැන ඊට පස්සේ අපේ offset calculation එක සහ නිදි අපිට ආයෙ කතා කරන්න තියෙන්නේ pagination ගැන මේක මම ඔක්කොම front end part එකේදී කතා කරලා තියෙන නිසා මම අද කතා කරන්න යන්නේ අපි මේක previous සහ අපේ next කියන count එක අපි ගත්තා pagination වලදී especially on වෙන සහ අපි Ajax වලින් on click handle කරනවා ඒක ඔයාලට මෙතනදී පේනවා on click එකක් දාලා basic search කියන එක අපි මේක Ajax වලින් use කරන්නේ so ඉතින් මේ විදිහට තමයි අපේ task number 19 ඉවර වෙන්නේ අපි task number 20 වලින් හම්බෙමු thank you for your patience